बिन वर्षा वही मातमा सिद्ध संखा निवे याईमेदा संसारिणी मगे नन्नादु नन्निये मामवना हिने हुबइन्नवा मगे संसारिणी मगे नन्नादु नन्निये मामवना हिने हुबइन्नवा मगे හලෝ ගයිස් කොහොමද යාලට ඉතින් අපි ගොඩ කාලෙකින් මුලින්ම කියන්න ඕන මට ගොඩක් සමාවෙන්න වෙසක් මාසය කිසිම බ්ලොග් එකක් ගෙන බැරිවුණ එකට නම් ඒකට මං හේතුව කියලා තියන්නකෝ ඉතින් මේ පොසොන් මාසේ ලස්සන දවස් කීපයකම එකතුවා ඔය පොසොන්වලට සතියකට විතර කලින් මම ක්ලාස් ඉවර වෙලා බස් එකට නැග්ගයින් පස්සේ ඔය කරන වැඩේ තමයි ටවුන් එක පුරාම තියෙන දන්සැල් තොරන් පහන් කූඩු අන්න ඒවා තියෙන දවස් කොමොනවාද කියලා බලන එක. මේ පොසොන් පෝය දවස පේනවන ඉතින් හරියට හුලං මේ දවස්සරදිින් අව්වයි වැස්සයි හුළඟයි කියන්න අපිට සාමාන්‍ය දේවල්නේ. පෝය දවසේ හවස අපි බෙන්තර ගියා යන ගමන් ගෙවල් ළඟ තිබුණා දන්සලා බලන් ගියා මෙතන තිබිලා තියෙන සරුවත් දන්සලා ඔය දන්සලට තිබිච්ච පොලිමත් නෙමෙයි ට්‍රැෆික් එකක් වගේ මොකද පාරේ මිනිස්සු ගොඩක් නිසා වාහන වලට යන්න බැහැනේ සෙනග හරියට ඒ තමයි එදා දවසේ අපිට හම්බ වුණ පළවෙනිම දන්සල හැබැයි අපි නැවතුනේ නැහැ. ඔන්න ඊළඟට හම්බ වෙන්නේ ලොකු බත් දන්සලා මේ දන්සල ගැන කිව්වොත් මේක දවාලෙත් තිබුණ රෑත් තිබුණ අපි ඒත් ගිය නෑ මේක මිනිස්සු ගැනත් පොඩ්ඩක් හිතලා තිබුණ මොකද වැස්ස හරිම සාමාන්‍යයෙන් ඉතින් පොසොන් මාසේ මේ දවස් ටික එහෙම ඒ වැස්සොත් නැත්තම් අවුවත් එක්ක ඊ දෙකම නිසා වහලකුත් ගහලා තිබුණේ පොලිමේ යම් තත්දුරක් වෙනකම් පේනවනේ ඉතින් සෙනග ඔන්න ඊළඟට හම්බ වෙන්නේ දවසේ හම්බ වුණ පළවෙනිම අයිස්ක්‍රීම් දන්සල. අපි ඒත් නැවතුනේ නෑ දැන් දවසල් 3ක්ම පහු කරා අපි. ඉස්කෝලයක් ඉස්සරහා තිබුණේ මේ පැත්තේ. ඒකෙත් පොලිම ගොඩක් දුරට තිබුණා. ඔය පහු කරගෙන යන්නේ එදා රෑ තියන්න තිබුණ දන්සලක්. බලන් ගියාම එතන දීලා තිබුණේ පාන් එක්ක සුප් දන්සලා. හැම පොසොන් පෝයටම ඔන්න ඔත්තන නම් අනිවාර්යයෙන්ම ඔය පන්සලේ ඔය බැනර් එක තියෙනවා මයි. ඔන්න දෙවනි පොසොන් කලාපය. අපි දැන් යන්කෝ ඒ පන්සල පාරේ. ඔක්කොම තියෙන්නේ. ඒක තමයි මට මේ සැරේ මේක බලන්න ආස. මේ සැරේ බලන්න ආසයි කිව්වට මට නම් බලන්න උනේ නෑ. හේතුවක් නිසා යමුකෝ ඉස්සරහට මොකද උනේ කියලා බලන්න අපි. ඔන්න ඒ පන්සලේ තොරණ ඊට එහා පැත්තේ තමයි පහන් කූඩුව තිබුණේ. ඔන්න එදා දවසේ දෙවනි අයිස්ක්‍රීම් දන්සල. අඳුරන දෙන්නෙක් ඉන්නවද බලන්නකෝ. ඔය දෙන්නව නම් ඉතින් මං අවුරුදු vlog එකෙත් පෙන්නවනේ. ඔය අපේ චූටි මල්ලිගේ නර්සරි එකේ තිබුණ අයිස්ක්‍රීම් දන්සල. පේනවනේ ඉතින් හිනාවකුත් දාගෙන කන ලස්සන. අහන්නේ ලොකු මල්ලිට කියලා මං කරගත්තු වැඩි. දැන් එයා තමයි මට අයිස්ක්‍රීම් එක අරන් දෙන්නේ. ඔය අයිස්ක්‍රීම් එක නම් මට හම්බ වුණු දෙවෙනි එක. නැන්දලා ගෙදරට ගියාන් පස්සේ ලොකු මල්ලි දුවගෙන ඇවිල්ලා ඔන්න ඕක මට පෙන්නලා කිව්වා අපි මේක ඔන් කරලා බලමුයි කියලා. ඔය එයා ඒක try කරනවා.
යාර හුළඟත් එක්ක ඉතින් ඒක යනවා. ඒක ඊටමද යන්න. කොබෙන්න. කොබෙන්න. ඕකේ එකක් දෙ. කොබෙන්න. මොකක්ද? මනු. හායි. රෝන් ආන්සර්ස් only. හොඳද? දැන් ඔයා කන්න ගිය මොන දන්සලක්ද? දන්සල. ඉතින් අන්නේ වැරදි උත්තරේ නෙවෙයි දෙන්නේ. ඔය රෝන් ආන්සර්ස් only version එක අප්‍රේල් මාසෙත් මෙයාලා එක කරපු එක්කෙනෙක් මම. දන්සලේ නම මොකද්ද? අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම්. ඔන්න ඊළඟට යන්න නම් මං කැමතිම විදිහේ දන්සලකට යන්කෝ. දන්සට පටන් ගන්නත් කලින් ඉතින් අපි එතන. ඔව් සෞදන්සල තමයි ඉතින් මං කැමතිම විදිහේ දන්සල. පියාවිලිනේ කොහෙද මනෝ? මේ දන්සල මොකද්ද? රෑ 4 කිට්ටු වෙද්දි පොඩි වැස්සකුත් අපිට දුන්නා. ඒ වුණාට ඉතින් අපි ගෙදර යන්නත් එපායිනේ ආයේ. යන ගමන් මෙච්ච අකර තැබ්බෙන් අපිට උනේ ඔන්න ඔතනට යන්න. අපිව කියන්නේ වැස්සත් එක්ක අපේ බයික් එක ලිස්සලා වැටුණා. ඔන්න ඕක තමයි සිද්ධ වෙච්ච අකර තැබ්බේ. මමයි අයියයි අම්මයි ගියේ. අයියයි අම්මයි චුට්ටක් තුවාල වුණා. මගෙත් වම් අත පොඩ්ඩක් තදින් වැදුර නිසා වැලමිටෙන් නවන්න අමාරු වෙලා තිබුණේ දවස් 2ක්ම විතර. කොහමද පිටපවෙන්ද අමාරු නිසා එක්ස්රේ එකකුත් ගන්න වුණා. ප්‍රශ්නයක් නෑ අතර නංකොම හරි මෙදා සැරේ පොසොන් සතියෙම ගෙදර තමයි ඉන්න උනේ. එදා එන ගමන් අපිට දන්සලකුත් හම්බ වුණා. මට ඉතින් පුංචි සතුටකුත් ආවා. ඒක කිරි කෝපි දන්සලා බිස්කට් එක ඒක රහයි අතරම. මේ තියෙන්නේ අපේ ගමේ පන්සලේ පොසොන් කෝඩුව. ඒක මාරම ලස්සනයි. කලින් වතාවල් දෙකේම ඉතින් මට යන්න පුළුවන් වුණා. මේ සැරේ ඉතින් බැරි වුණානේ. කොහොම හරි මට ලස්සන වීඩියෝ එකකුත් හම්බ වුණා. ඒ පහන් කෝඩුව නම් පුදුම ලස්සනයි. හුළං වලින් පිරුණු හවස් වරුවක් ඒ. මේ වගේම වැස්ස. වහිනවා. අද ලස්සන දවසක්. බ්ලොග් එක තව ලස්සන කරන එකක්. හරිම ලස්සනයි. මම බලාගෙන ඉඳපු දවස මේක බලන්න ඕන. හරිම ලස්සනයි. අපි බලමු. මේ තියෙන්නේ ලස්සන දවසේ මම ගත්තු ඇඳුම් දෙක. මම මේ යන්නේ අපේ ගමේ පන්සලට. එදා පන්සලේ ලස්සන වැඩක් තිබුණා. අපේ අග්‍ර කලායතනයේ මගේ මිස් ඇතුළු තවත් ළමයි කීප දෙනෙක්ගේ හිසවෙස් සහ ශීර්ෂාභරණ පැළඳවපු කලෙලි මංගල්‍ය තිබුණේ එදා. ඉතින් ඒකට තමයි මම ඔය ගිහින් ඉන්නේ. මුලින්ම යාලා නැටුවේ මංගලම් කියන නැටුම. හරි ලස්සනයි ඒක. නැටුම ඉවරුණු ගමම මමයි මගේ යාළුවයි ගියා. ඉතින් අපේ කට්ටියත් එක්ක කතා කරන්න. බලන්න අපේ කට්ටියගේ ලස්සන ඉතින්. මේ ඉන්නේ මට නැටුම් උගන්වපු මගේ අක්කා. එහෙම නැත්නම් මෙත් මිමිස්. ටික.
උඩරට නැටුම් සම්ප්‍රදායේ එක නැටුමක් තියෙනවා හත් පදය කියලා. එතකොට නමෙන්ම තේරෙනවනේ ඉතින් එතන 7ක් තියෙනවා කියලා. ඒ 7න් එකක් තමයි කොතල පදය කියන්නේ. ඉතින් මේ අපේ කට්ටිය නටන්නේ ඒ කොතල පදය. මෙහෙම බෙර සද්ද ඇහෙද්දිත් නැටවෙන නැටුම් හදාරන අපේ අය මේ බ්ලොග් එක බලනවා ඇති කියලා මට හිතෙනවා ඉතින්. මේ ඉන්නේ අපේ එදා කලෙලි පැහැවෝ අපේ හැමෝගෙම වගේම මටත් උගන්වපු අපේ සුදම් සර්. මේ බින්තර අවට නැටුම් පන්ති කරන ගුරුවරු වගේම එයාලගෙත් ගෝලයොන්ගෙන් කරපු ලස්සනම නැටුමක්. ඒක බලාපොරොත්තු නොවුණු මොහොතක වෙච්ච දෙයක්. අයිඩියා එකක් දුන්නා. ඉතින් හැමෝම එකම පදයකට නටනවා. හරිම ලස්සනයි ඉතින්. කොහොම හරි එදා දවසේ ලස්සනටම ගත කරේ මෙන්න මෙහෙමයි. 21 වෙනිදා හවස අපි ගියා කන්ද විහාරේ. කාලෙකින් තමයි අපි කට්ටියම ගියේ. ඉතින් අපි ගිහිල්ලා වැඳලා පුදලා ඒ වැඩ ටිකත් කරා. කලින් වෙලා තිබුණු බාර ඔප්පු කරන්නත් එක්කම තමයි ඉතින් අපි ගියේ. නමුත් ඉතින් විශේෂ හේතු තියෙන්න ඕනේ නෑනේ පන්සලකට යන්න. රෑ කොහොම හරි පාඩම් වැඩ කීපයකුත් මම කරගත්තා. මගේ සාමාන්‍ය පුරුද්දක් තමයි ඉතින් ඩයරි එක ලියන එක. ඒකත් හැමදාම ලියන්නේ නැහැ. මොකක්ම හරි විශේෂ දෙයක් තිබුණොත් තමයි ඉතින් ඒකත් ලියන්නේ. ඉතින් මේ ගෙවුණු දවස් පොසොන් මාසේ මේ ගෙවුණු දවස් හැම එකක්ම මට විශේෂයි. දවස් කියන ඔක්කොම දවසුත් නෙමෙයි. විශේෂ දේවල් වෙච්ච දවස් තියෙනවනේ ඉතින් අපි කාටත්. අන්න ඒ දවස් ඔක්කොම මට විශේෂයි. ඒ වගේම මේ ගෙවන දවස් පව මට හරිම විශේෂයි. ඉතින් ඒ ඔක්කොම දේවල් හරිම චූටියටදී මම ලියනවා. ඉතින් ඔන්න ඔහොමයි මේ බ්ලොග් එක මෙහෙම අවසන් වෙන්නේ. thank you මේ බ්ලොග් එක බැලුවට. ඒ වගේම අයමත් සමා වෙන්න. බ්ලොග් එකක් ගන්න බැරි වුණාට කලින් මේක බලලා එන්ජොයි කරන්න. ඔයාලගේ ලස්සන අදහස් පහලින් කියලා තියන්න. එහෙනම් මම දැනට සමගන්න. ආයෙම ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු අපි.